සුබ දවසක් සියලු දෙනාට. වෙල්කම් ටු The Quaint Cake. අද අපි බලමු බටර් කේක් කිලෝ එකකින් බර්ත්ඩේ කේක් එකක් හදන විදිය. අපි බලමු අපිට මුලින්ම මොනවාද මේ බටර් කේක් එකට ඕනි වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද කියලා. බටර් ග්‍රෑම් 250ක්, කේක් පිටි 250ක්, බිත්තර 250ක්, සීනි 250ක්, කිරි අවශ්‍ය ප්‍රමාණයට කිරි. එතකොට වැනිලා තේ හැඳි 2ක් අපට ඕන වෙනවා. එතකොට මම මේකට බේකින් තේ හැඳි 2ක් සහ පාන් පිටි 250ට බේකින් පවුඩර් තේ හැඳි 2ක් දාලා හලාගෙන තියෙන්නේ. එතකොට අපි මේක හලා ගනිපු නිසා අපි මේක හොඳට සීල් වෙන්න වහලා තියාගන්න ඕනි. මුලින්ම බටර් ග්‍රෑම් 250 අපි මේක ක්‍රීම් එකක් වෙනකම් බීට් කරගන්න ඕන. මේක කාම රුෂ්ණත්වයේ තියෙනවා ටික වෙලාවක්. ඊට පස්සේ තමයි අපි මේක ක්‍රීම් එකක් වෙනකම් මේක බීට් කරගන්නේ. ඊට පස්සේ අපි සීනි වලින් ටික ටික දාලා මේක බීට් කරගන්න ඕන විනාඩි 10ක්. බටර් එක මෙන්න මේ පදමට වෙනකම් අපි බීට් කරගන්න ඕන. ඊට පස්සේ තමයි අපි සීනි ටික එකතු කරලා විනාඩි 10ක් මේක බීට් කරගන්නේ. මේ හරියටම විනාඩි 5ක් බීට් කරපු අපේ බටර් සහ සීනි මිශ්‍රණය අපි මේක තව විනාඩි 5ක් බීට් කරන්න ඕනි. එන්නේ හරියටම විනාඩි 10ක් සීනි සහ බටර් බීට් කරපු මිශ්‍රණය. අපි දැන් ඒකට බිත්තර එක බැගින් දාලා බීට් කරගන්න ඕන. එක බිත්තරයක් විනාඩියක් බැගින් තමයි බීට් කරන්න ඕන. මම බිත්තර මිශ්‍ර කරපු බැටර් එකට තමයි වැනිලා එකතු කරන්නේ. මේ තියෙන්නේ අපේ බටර්, සීනි, බිත්තර, වැනිලා එකතු කරලා හදාගන්නපු බැටර් එක. එතකොට මේ බැටර් එකට අපි කේක් පිටි මිශ්‍රණය ටික ටික දාලා ෆෝල්ඩ් කරන්න ඕනි. මම නම් බීට් කරන්නේ නැහැ. සමහරක් අය මේක බීට් කරනවා. මම මේක ෆෝල්ඩ් කරන්නේ. මොකද මේක ඒ විදියටම අර එක පැත්තකට ෆෝල්ඩ් කරන්න ඕනි කියනවනේ. බීටරෙනුත් එන්නේ ඒකම තමයි. නමුත් මම අද වෙනකන් කවදාවත් බීට් කරලා නැහැ. මම හැමදාම කේක් පිටි මිශ්‍රණය බැටර් එකට දාලා ෆෝල්ඩ් කරන එක කරන්නේ. අපි මේකෙන් ටික ටික දාලා මේ බිත්තර මිශ්‍රණයට ෆෝල්ඩ් කරගමු. කේක් පිටි දානකොට මේ බැටර් එක අපිට චුට්ටක් අර thickness එක වෙනස් වෙනවනේ. ඒ වෙනස් වෙනකොට තමයි අපි හදාගන්නපු කිරි මිශ්‍රණය මේකට දාන්න ඕන. ඒක නිසා තමයි මම අර කිව්වේ තමන්ට අවශ්‍ය පමණට මේකට කිරි දාන්න කියලා. කිරි වැඩි වෙන්නත් හොඳ නැහැ මේකට, අඩු වෙන්නත් හොඳ නැහැ. තමන්ගේ අර බැටර් එක හොඳට තියෙන ක්‍රීමි ගතියටම වෙනකන් තියෙනකන් මම මේකට කිරි දානවා. කොප්ප 3 කාලක් වගේ තමයි මේකට ඇඩ් වෙන්නේ. එතකොට ගොඩක් ඇඩ් වෙන්නේ නැහැ. මොකද අර ලොකු ලික්විඩ් එකක් වගේ තිබුණත් මේක අපට අර කේක් එක අවන් එකට දැම්මට පස්සේ මේ ගොඩක් වෙලාවක් යනවා බේක් වෙන්න. එතකොට අර මැද ටික අමුයි වටේ ටික අපට මේ ඩ්‍රයි වෙන්න බලනවනේ. ඒක නිසා තමයි කිරි වැඩි කරගන්න එපා කියන්නේ. ගෙදරම ලහ යන්න ඕනේ. ඉන්න මම ගෙදරම ලහ එකගෙන යන්නම්. මෙතන තියෙනවා කිරි මිලිලීටර 60ක ප්‍රමාණයක්. අපි ඒක මේ කේක් බැටර් එකට දාලා මික්ස් කරගමු. Lagi kiri kuku bebas. ඔව් බබාගේ කිරි කුක්කු හොඳේ. අපි මේකට මම අද ගත්තේ ෆ්‍රෙෂ් මිල්ක් එක. Amma kamarnya lagi අද බබාගේ ෆ්‍රෙෂ් මිල්ක් එක තමයි අම්මා ගත්තේ. පැටිලෝ. දවල්ට කේක් හදන්න හදන්නේ. බබාගෙන් හරියට කඩද. Sini botol dan me සීනි බටර් එක.
කමන්නේ මගේ කිරි කුක්කු දැම්මට. ඉමං මේ තියෙන්නේ අපි හදාගනිපු කේක් බැටර් එක. අපි මේක දැන් ට්‍රේ එකට දාලා oven එකට දාමු. අද මම හදන්නේ ෂීට් කේක් එකක් නිසා මම මේක දැන් ත්‍රිකෝණාශ්‍රිත ඇටයකට තමයි දාන්නේ. මේකේ පළල 7.5ක් තියෙනවා. දිග තියෙනවා 9.5ක්. මේ තියෙන්නේ ඒ ට්‍රේ එකට දාගනිපු කේක් බැටර් එක. හරියටම කිලෝ 1යි ග්‍රෑම් 52ක් තියෙනවා. මේ තියෙන්නේ අපි oven එක ෆ්‍රී හීට් වෙන්න විනාඩි 10ක් දාලා තියලා. මගේ oven එකේ නම් 170 විතර තමයි මම හීට් එක තියන්නේ. දැන් නම් රෑ 11ටත් කිට්ටුයි. මේ තියෙන අපි බේක් කරගනිපු කිලෝ එකේ බටර් කේක් එක නිවෙන්න දාලා දැන් නිවිලා තියෙන මේක අයිසින් කරන්න හදන්නේ. අපි බලමු මේක අයිසින් කරන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ මම කවර් කරගනිපු කේක් එක. මොකද කේක් එක කවර් හදන විදිය වීඩියෝ කරාට වීඩියෝ වෙලා නැහැ. මේ තියෙන්නේ මේ ක්‍රම් කෝට් කරගෙන බටර් අයිසින් එකෙන් টොප් කෝඩ් එකත් කරලා ඊට පස්සේ මේ 2D නොසෙල් එකෙන් රෝසස් දාලා එක්ස්ට්‍රා නොසෙල් එකෙන් ස්ටාර්ස් තියලා තමයි මේ තියෙන කේක් එක. ෂීට් කේක් එකක් තමයි අද මම හදාගත්තේ. ඒක සිම්පල් ඩිසයින් එකක්. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලන් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොනවා හරි අහන්න දෙයක් තියෙනවා නම් ඒත් කමෙන්ට් එකක් දාගෙන යන්න. තව වීඩියෝස් අරගෙන එන්නම්.